වටලප්පන් කුමන ජාතියකට අවේනික වූ ආහාරයක්ද? මුස්ලිම් ජාතිකයන්ට. කරවලවල වැඩිපුර ඇත්තේ. ප්‍රෝටීන්. මලකට කුඩා කාලයේ ආරක්ෂාව සපයන්නේ. මනිපත්‍ර මගින්. කෑම පිසින අවස්ථාවේ අඳින විශේෂ ඇඳුමකි. ඒප්‍රණය. සෙක්කුව භාවිතා කරනු ලබන්නේ. තෙල් සිඳීමට. අනතුරුදායක අවස්ථාවකදී තම වල්ගය කඩා දමා පැන යන්නේ. ඌනා. මුරුංගා ශාකයේ ආහාරයට ගන්නා කොටස් වන්නේ. කරල් හා පත්‍ර. 1818 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව පළමුවන විමුක්ති සටන මෙහෙය වූයේ. කැප්පෙටි පොළ විසින්. දී කැටයම් සඳහා ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයකි. ඇම්බැක්කේ දේවාලය. සිරිත් මල්දම ග්‍රන්ථය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද? එම්.ඒ.ද සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින්.